පිස්ටන් රිංස් කොච්චර අදර තිබත් වැඩක් නෑ පිපිරෙන තුමෙන් පොඩ්ඩක් එන්ජිම පල්ල තින ක්‍රෑන් කේස් එකට රිංගනවා මේකට කියන්නේ බ්ලෝ බයි ගෑස් කියලා මේ දුම එතනම හිරවෙලා තිබ්බ මේ වායෝ ඔයාගේ එන්ජින් ඔයිල් එක කලවම් වෙලා ස්ලජ් එකක් එහෙමත් නැත්තම් මඩ වගේ දෙයක් හැදෙනවා ඊට පස්සේ ඔයිල් ප්‍රෙෂර් එක වැඩි වෙලා ඔයිල් සීල් ඔක්කොම පුපුරලා එන්ජිම පුරාම ඔයිල් වේරෙන්න ගන්නවා කෙලින් එන්ජිම ඉවරටම ඉවර මේ හැම විනාශයකම බේරගන්න එකම එක පොඩි වීරෙක් ඉන්නවා ඒ තමයි PCV වැල් එහෙමත් නැත්තම් පොසිටිව් ක්‍රෑන්කේස් වෙන්ටිලේෂන් වැල් අපිට මේක එන්ජින් වැල් කවයක උඩින් හෝ ඉන්ටෙක් මැනිෆෝල්ඩ් එකට සම්බන්ධ වෙලා තියෙනවා දැක ගන්න පුළුවන් මේක ඇතුලේ තියෙන්නේ මාරම සරල හැබැයි මාරම ඉන්ට්‍රස්ටික් මෙකැනිකල් සිස්ටම් එකක් ඇතුලේ තියෙන ප්‍රධාන කොටස් දෙකයි එකක් ස්ප්‍රින් එකක් අනිත් එක හේතු හැඩති ප්ලන්ජර් එකක් මේක වැඩ කරන්නේ එන්ජින් එකේ වැකියුම් එකේ ඒ කියන්නේ එන්ජින් එක හුස්ම ගන්නකොට හැදෙන අදින බලයෙන් වාහනය දුවන විදිහානුව මේ පුංචි ස්ප්‍රින් එකයි ප්ලන්ජර් එකයි තනියම තීරණ ගන්න ඒක වෙන්නේ මෙන්න මෙහෙම වාහනේ නවත්තලා එන්ජිම ස්ටාර්ට් එකේ විතරක් තියන් ඉන්නකොට එන්ජිම ඇතුලේ මාරම සැර වැකියුම් එකක් ඒ කියන්නේ ලොකු අදින බලයක් හැදෙනවා ඒ බලයට මේ වැල්ව් එක ඇතුලේ තියෙන ප්ලන්ජර් එක ඉස්සරහට ඇදිලා ගිහින් බටය ගොඩක් දුරට වැහිලා තියෙනවා. මොකද ඒ වෙලාවට එන්ජිම ඇතුලේ හැදෙන විෂ වායුන් හැදෙන්නේ බොහොම පොඩ්ඩයි. ඔය ඇක්සලරේටරේ පාගලා වේගෙන් යන්න හදද්දි එන්ජිම ඇතුලේ අර අදින බලය එහෙමත් නැත්තම් වැකියුම් එක එකපාරටම අඩු වෙනවා. ඒ වෙලාවට තමයි වැඩිම විෂ වායුන් ප්‍රමාණයක් හැදෙන්නේ. මේ වෙලාවට වැකියුම් එක අඩු නිසා අර ඇතුලේ තියෙන ස්ප්‍රින් එකෙන් ප්ලන්ජර් එක පස්සට තල්ලු කරනවා. එතකොට වැල්ව් එක උපරිමයටම ඇරිලා ක්‍රෑන් කේස් එකේ හැදෙන ඔක්කොම අනවශ්‍ය වායුන් ටික ඇදලා ගන්නවා. මේ වැල්ව් එක කරන්නේ අර විසදුම කෙලින්ම ආයෙත් පාරක් එන්ජිමේ දහන කුටීරයට එහෙමත් නැත්තම් කම්බෂන් චේම්බර් එකට තල්ලු කරන එක. එතකොට ඒ වායුව ආයෙත් වතාවක් ගිනි තියලා 100%ක්ම සම්පූර්ණයෙන්ම පිච්චිලා සයිලන්සර් එකෙන් පිට කරලා දානවා. සරලවම කිව්වොත් PCV වැල්ව් එක කියන්නේ ඔයාගේ එන්ජිමේ සොසන පද්ධතියේ කොටසක්. ඕක බ්ලොක් වුණොත් එන්ජිම හුස්ම හිර වෙලා මැරෙනවා. ඒ නිසා මීළඟ වතාවේ සර්විස් කරද්දී අනිවාර්යෙන් මතක ඇතුව ඔය පුංචි PCV වැල්ව් එක චෙක් කරගන්න.